ළඟ ඉන්න අය ඈත් වෙනකොට ඔයා කැමතිද? ළඟ ඉන්න අය ඈත් වෙනකොට ඔයා කැමතිද? ඔයා හෙට අනිද්දා ජපුර යනවා එයා ගෙදර ඉන්නවා. නැත්නම් ඔයා ගෙදර ඉන්නවා එයා ජපුර යනවා. ඈත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? නීතිමාලාව වැඩි වෙනවා. ඈත් වෙනකොට ඔයා පට්ට බල දා ගන්නවා නැවත ළඟට ගන්න. ඔයා යාගේ සමහරට ඔන්ලයින් වෙන ටයිම් එක චෙක් කර ඉන්නවා. මේ කොල්ලෝ කියන්නේ සමහර කොල්ලෝ ඉන්නවා තමන්ගේ ගෑනු ළමයා දැන් මම කියන්නේ කැම්පස් යන කාලේ ගියා. දැන් නෙවෙයි දැන් ගුවා නෑනේ ඒ කාලෙට. තමන්ගේ ගෑනු ළමයා ඔන්ලයින් ඉන්නේ කීයද කියලා චෙක් කර කර තමයි ඉන්නේ. ලාස්ට් සීන් එක කීයද කියලා බල බල තමයි ඉන්නේ. ඊට පස්සේ එයාගේ සමහරට WhatsApp එක හැක් කරලා තියෙනවා. ඒකෙන් බලන් ඉන්නේ කායිත් එක chat කරන්නේ කායිත් එක හැසිරෙන්නේ ඔක්කොම බලන් ඉන්න. මං කියන්නේ එහෙම කොල්ලෙක් වෙන්න එපා. ඒ කියන්නේ එයා කීයද ලාස්ට් ඇවිල්ලා බලලා තියන්නේ කීයද WhatsApp ඇවිල්ලා තියන්නේ. එහෙම තත්ත්වෙට කොල්ලෙක් ඕනේ ඒ ගාන ඒකෙන් කියවෙන්නේ ඔයාගේ වටිනාකම කියලා නෑ කියන එක. මං කියන්නේ කොල්ලෙක් එහෙම වෙන්න එපා. දැන් ඔය රට ගියාට පස්සේ මගේ යාළුවෙක් හම්බෙලා අපි එතන ජාතිවිත කතාවක් කියනවා මම මේකට කියන්නේ. මේ අර කොල්ලෙක් එහෙම වෙන්න ඕනේ නෑ. එහෙම දැන් ඔයා දැන් ඔයා කියනවනේ ඒකට දැන් කවදාද ඔයාට හිතෙන්නේ නෑ එහෙම වුණාම සර් ඒ කට්ටිය ඈත් වෙනවනේ වගේ එකක් ඒ දවස්වල හිතෙන්නේ. ඒතකොට ඈත් වෙන නැත්නම් වෙන වැඩ කරනවා වැරදි වැඩ කරනවා ඉතින් එහෙම කරනවා ඉතින් ආවොන්නේ නෑ නතරලා දාන්න. එකෙම අතාරින්න ඉතින් එකෙම අතාරින්න බැරි නම් ඉතින් වැඩක් නෑ. එකෙම අතාරින්න ඒක ඔයාගේ අනාගතේ හැමදාම ප්‍රශ්න යාට ප්‍රශ්න. මොකද යාට මදි හින්දා නේ එහෙම වැරදි වැඩ කරන්නේ. ඔයාට ඔයාගෙන් එයා සැහැමපත් වෙන්නේ නැති හින්දා නේ වැරදි වැඩ කරන්නේ. එතකොට ඔයාට හැමදාම ප්‍රශ්න යාටත් හැමදාම ප්‍රශ්න. ඉතින් ප්‍රශ්න දිනයක් ඕනේ නෑ. ලෝකේ තියෙන මැචින් කියලා එකක්. මේ මැචින් කියන එක නැතුව කොහොමත් ඕනේ. එහෙනම් ඒ ගන්න වෙනවා. කෙල්ලෙක් වුණත් එහෙම කවුරු හරි කෙනෙක් තමන් ගැන අනවශ්‍ය විදියට හොයලා බලනවා කියලා කියන්නේ. ඒක නිකන් ඔයාට හිතන ආදරය කරනවා වගේ කියලා. මම වදයක්. යාටත් දෙයක් ඔයාටත් දෙයක්. නිදහසේ ඒ කියන්නේ කොල්ලෙකුට පුළුවන් වෙනවා නිදහසේ එයාව විශ්වාස කරන්න කෙල්ලෙකුට පුළුවන් වෙන්න ඕනේ. තමන්ගේ යාළුවෙක් වේවා, තමන්ගේ පවුල කෙනෙක් වේවා, කලින් හිටපු යාළුවෙක් වේවා, ඒ අදාළ කෙනත් එක්ක ලිමිටඩ් විදිහට කතා බහ කරන්න පුළුවන්. නිකන් ලිමිට් එකක් තියාගෙන. මම මෙහෙම කියන එක වැරදි, මෙහෙම මේ මැසේජ් එකට රිප්ලයි කරොත් හරි නෑ, මේක මෙහෙම කරොත් හරි නෑ කියලා තමන්ගේ ලිමිට් එක මොකක්ද කියලා තේරෙන්න ඕනේ. ඒ එහෙම තේරෙන කටි ගොඩක් ඉන්න තේරෙන තියත් 14ක් ඉන්නවා. ඒතකොට තමයි පාස් තියෙන්නේ. ලිමිට් එක තේරෙන්න ඕනේ. එහෙම වුණොත් හරි ලස්සන වෙනවා මේ ලෝකේ. ඒ නිසා මේ අර ඒක එහෙම නෑ කියලා කියන්නේ ඉතින් ඔයාලට නොගැලපීමක් තමයි තියෙන්නේ. එහෙම කරන්න සිද්ධ වෙනවා. දැන් ඔයා කැම්පස් ගියාම එහෙම ඔයාලට කරන්න වෙන්නේ නැත්නම් යා කැම්පස් ගියාම ඔයාලට එහෙම කරන්න වෙන්නේ දුරස්ත වෙනවා. දුරස්ත වුණාම එයත් සමහරට එහෙම දේවල් කරනවා. එයත් සමහරට ඔයාගේ යාළුවාගෙන් සෑහෙන විස්තර වගේ හොයලා බලනවා කොහෙද යන්නේ කින්ද මන්ද ඔයා කැම්පස් ගියා ගෙදර හිටිය කෙනා යාළුවාගෙන් ඔක්කොම ටික අහගන්නවා. අද දවසේ කොහෙද කියලා ඔයාගෙම තාලා තහවුරු කරගන්නවා. ඒක දෙන්නම එහෙම තමයි. ඒ කියන්නේ දෙන්න ඈත් වුණාම දෙන්නටම දෙන්න ගැන අවශ්‍යතාවයක් තියෙනවා නම් නැත්නම් එක්කෙනාට අවශ්‍යතාවයක් තියෙනවා නම් මොනවා හරි දේවල් කරනවා නැවත ළඟට ගන්න. පදාර්ථයක් තමන්ගේ ළඟ ඉන්න කෙනා ඈත් වුණාට පස්සේ නැවත ළඟට ගන්න. එයා විසින්ම බලය ඇති කරගන්න. එයත් බලය ඇති කරනවා මාත් බලය ඇති කරනවා. එහෙමුත් බලය ඇති කරනවා මෙහෙමුත් ඇති කරනවා. ඈත් වෙන්න තමයි ළඟට එන්න නැවත හිටපු තැනට එන්න බලය ඇති කරගන්නවා. නැවත හිටපු තැනට එන්න බලය ඇති කරගන්නවා. එහෙම එකක් පදාර්ථ වෙනවා. අපි වගේම තමයි. ඒ වගේම මෙහෙම තද කරනකොට වෙන්නේ ළඟට එනවා. තද කරනකොට වෙන්නේ ළඟට එනවා. ඒ කියන්නේ දැන් මෙහෙම අනු හිටියේ. දැන් මෙන්න ඇවිල්ලා අස්සට රිංගලා. ඒ කියන්නේ මේ ඇතුළට ඇවිල්ලා තව ලඟ වෙලා. ඒකටත් පදාර්ථ කැමති නෑ. එයා ඔයාගේ ගමේ. එයා ඔයාට සතියකට සැරයක් හම්බ වෙනවා. නැත්නම් දවස් දෙක තුන සැරයක් හම්බ වෙනවා. එයා හිතන්නේ ඔයාගේ අල්ලපු ගෙදර ගාවට ආවා කියලා. එන ප්‍රශ්නයක්. ඊට පස්සේ හැමදාම හම්බ වෙනවා. සමහරවල් රැයට තාප්පෙන් පයින්නවා. වලට පයින්නවා. ප්‍රශ්න ගොඩයි. ප්‍රශ්න පිට ප්‍රශ්න. එපාම වෙලා යනවා. දැන් හිතන්නකෝ එයයි ඔයයි ළඟ කැම්පස් දෙකට ගියා කියලා ඔයා ජපුර යනවා. එයා කොළඹ යනවා. ප්‍රශ්න නැහැ දෙන්නම කැම්පස් පාඩු ඉන්නවා. හිතන්නකෝ දෙන්නම එකම කැම්පස් එකේ එකම බැජ් එකේ එකම කෝස් එක කරනවා කියලා. පට්ටපදයක් වෙනවා. දැන් අපේ කැම්පස් එකේ හිටපු කපල් අපි දන්නවා. කොල්ලා එහෙම මාර අසරණ වෙලා ඉන්නේ. කෙල්ල සමහර මාර අසරණ වෙලා ඉන්නේ. ඇයි ඒ කොල්ලා ආශ්‍රය කරන් ඉන්නේ ඒ කෙල්ල විතරමයි. ඇයි වෙන යාළුවෙක් ආශ්‍රය කරන ලෙච් එකකටත් එයා එනවා. හැම එකටම එනවා. යාත් හිටියත් නැත්නම් ඒත් ප්‍රශ්න. යාත් කතා කරනත් ඒත් ප්‍රශ්න. යාළුවොත් එක්ක හිටියත් ඊට වඩා ප්‍රශ්න. නේ ඕවා තමයි ලොකුම ප්‍රශ්නේ. සාමාන්‍ය කොල්ලෙකුට අනාගතේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි තමන්ගේ යාළුවෝ ඉන්න බෑ. ඉන්න පුළුවන් මේ එයා විතරයි. යාළුවෝ ඉන්න බෑ. යාළුවෝ හිටියත් එයා විතරයි. ඒ කියන්නේ එයා හිතන්නේ යාළුවෝ ලොකුයි එයාට වඩා කියලා. එහෙම ලොකු ප්‍රශ්න ඇති වෙනවා. එහෙම තමයි මේ මිනිස්සු හිතන විදිය. ඒක කොල්ලෝ තේරුම් ගන්න ඕනේ. එකම බැජ් එක වුණොත් එහෙම අර සමහරට බැන්දර පස්සේ එහෙම වෙන්නේ. බැන්දර පස්සේ කමක් නැහැ කියමු කමක් නැහැ නෙමෙයි ප්‍රශ්න තියෙනවා. බැන්දර පස්සේ සීමිත කාලයක් කියමුකෝ. කැම්පස් කාලේ මෙහෙම වුණොත් එහෙම අර එකම බැජ් එකම කෙනෙක් වුණොත් එහෙම කිසිම යාළුවෙක් නැතිව කැම්පස් එකත් යාළුවෙ නැතිව. එහෙමත් වෙලා යාළුවෝ තියන් ඉන්න කලාතුරකින් ඉන්නවා. ඒකට ඉතින් ඒ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙන්න ඕනේ ඒ කාලේදී. එහෙම අන්ඩර්ස්ටෑන්ඩින් එක කෙල්ලට විශේෂම නැතුනොත් සම්පූර්ණ ප්‍රශ්න. එහෙම වුණාමත් ප්‍රශ්නයි. එකම බැජ් එකේ එකම මේක වුණාම අර බෙල්ලෙන් අල්ලගත්තා වගේ සීන් එකක් තමයි වෙන්නේ. කිසිම නිදහසක් නැතුව යනවා. ඒකටත් සාමාන්‍ය මිනිස්සු කැමති නැහැ. ඒ හින්දා ඕනවට වඩා ළඟට එන්නත් බෑ පදාර්ථ වලට. ඕනවට වඩා ළඟට ආවත් මොකද කරන්නේ? යාළුවා විසින්ම දුරස්ත වෙන්න බලනවා. ඒ කියන්නේ දෙන්නම බලය ඇති කරනවා. මාත් කියනවා අනේ පොඩ්ඩක් ඈතට යන්නකෝ. එයාත් කියනවා අනේ මම දුරස්ත වීම සඳහා බලය ඇති කරගන්නවා. මේ පදාර්ථය ඕනවට වඩා ළඟට ආපු ගමන් දුරස්ත වීම සඳහා බලය ඇති කරගන්නවා. ඒ වගේම පදාර්ථය ඈත් වුණාට පස්සේ නැවත ලං වීම සඳහා බලය ඇති කරගන්නවා. අත්දැකීමෙන්ද කියන්නේ. යකෝ අත්දැකීමෙන්ද කියන්නේ අවුරුදු මම දැන් 22ක් වෙනවා. ඒතර මම දුරක් දේවල් දන්නවා. ඒකෙන් කියන්නේ. ඕනවට වඩා ඈත් වුණාම නැවත ළඟට ඇති වෙන්න බලය ඇති කරගන්නවා. ඕනවට වඩා ලං වුණාම නැවත ඈත් වීම සඳහා බලය ඇති කරගන්නවා. එහෙම තමයි පදාර්ථ. අන්නේ ඇති කරගන්න බලවලට අපි කියනවා ළමයි ප්‍රත්‍යස්ත බල කියලා. මොන බලද ප්‍රත්‍යස්ත බල කියලා කියන්නේ? දැන් මම ප්‍රත්‍යස්තතාවය ගැන කියලා දෙන්නේ. ප්‍රත්‍යස්ත බල කියලා කියනවා. ප්‍රත්‍යස්ත බල නැති වෙන ප්‍රත්‍යස්ත බල කියන්නේ යාගේ ස්වභාවික හැඩය වෙනස් කරලා පස්සේ නැවත තිබ්බතනටපත් වීම ඇති කරගන්න බල. ප්‍රත්‍යස්ත බල ඇති කරගන්නවා. හැබැයි අපි කියනවා මේ ප්‍රත්‍යස්ත බලවලදී ප්‍රත්‍යස්ත බල දැන් වාර වෙන ආකාර දෙකක්. දැන් මෙතන ප්‍රත්‍යස්ත බල වලට වඩා මෙතන ප්‍රත්‍යස්ත බල වෙනස්. මේ වගේ වෙලාවලට ඇති කරගන්න ප්‍රත්‍යස්ත බල. ඒ කියන්නේ ඇද්දට පස්සේ නැවත තිබ්බතනට ඇති එන්න ඇති කරගන්න ප්‍රත්‍යස්ත බල වලට අපි කියනවා ආතති බල කියලා. ආතති බල කියන්නේ නිකන් නමක් දෙනවා. ඒ වගේම ඈත් කරාට පස්සේ ලං කරාට පස්සේ නැවත ඈත් වීම සඳහා බලය ඇති කරගන්නවා. අන්නේ නැවත ඈත් කර ගැනීම සඳහා ඇති කරගන්න බලවලට අපි කියනවා සාමාන්‍ය සම්පීඩන බල කියලා. ළඟට ඇවිල්ලා ඉන්නේ නැවත ඈත් වීමට ඇති කරගන්න බලවලට කියනවා සම්පීඩන බල. සාමාන්‍යයෙන් ළමයි මේක අදිනකොට දැන් අදින සිද්ධිය ගැන හිතන්නකෝ මේක අදිනකොට හරිද? හරිද? අපරාධිස මායයයි හීන මෙව්වේ දෙන්නම එකම කැම්පස් එකට එකටම යන්න. දැන් මාර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අවුලන්නේ එකම කැම්පස් එකට එකට යන්න. හැබැයි පෝසස් දෙකක් කරන්න. එතකොට ෂේප් එකම වෙලාවෙ මේ ලෙක්චර්ස් තියෙන. එතකොට පොඩි ෂේප් එකක් තියෙනවා. අතන දුරත් නෙවෙයි ළඟත් නෙවෙයි වගේ වෙනවා. එකම කැම්පස් එකකට ගියාට කමන්නේ. හරිද? දැන් ඔන්න මේ පදාර්ථය මෙහෙම අදිනවා. පදාර්ථය මෙහෙම ඇන්දලා පස්සේ දැන් ඔයා හිතන්න බෑ මේ පාරමිටින් නුක. මෙහෙම පදාර්ථයක් අදිනවා. ඇද්දලා පස්සේ හරිද? දැන් අංශ ඈත් වෙලා ඉන්නේ. මේ දැන් හිතන්න අදින අවස්ථාව මෙහෙම අදිනකොට අපි දෙන බලය තමයි